නිසා. මොකද ව්‍යාපාදය කියන්නේ පින්විතනි මානසික ස්වභාවයක්. මනසෙන් පව් වෙන ක්‍රමයක් ඒක. හිත කය වචනය කියන තුනෙන් සිත කියන ස්වභාවයෙන් පව් වෙන තැනක් ඒක පින්විත. හරිම දරුණු අවස්ථාවක්. ඔය රමණය කරන හැබැයි ලෝක සත්‍යය. ලෝක සත්‍ය හිතන කේන්ති යනවා කියලා කියන්නේ ඒක පිරිමිකමක් කියලා. ඒකයි අපි එදා මෙතන ඉන්න උපාසිකාවන්ට කිව්වේ හැමෝටම කවුරු වෙන්න හදන්න එපාද? පිරිමි වෙන්න හදන්න එපා කවුරුත්. ඒ වගේම පිරිමියටත් කිව්වේ ඒකයි පිරිමි වෙන්න හදන්න එපා දෙගොල්ලම. කවුරු වෙන්න හදන්නද? මහා පුරුෂ වෙන්න හදන්න කියලා. පිරිමි බව පතන්න එපා කිසිම කෙනෙක් මහා පුරුෂ බව පතන්න හැමෝම. මහා පුරුෂ කියලා කියන්නේ පින්වතුනි රාග දේශ මොහයෙන් දුරු වෙච්ච අවස්ථාව. ප්‍රජාපති මහරහත් තෙරණිය ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද මහා පුරුෂයෙක්ද? මහා පුරුෂයෙක්. ශරීරයේ අයිති වෙන ලිංගය මොකද්ද කියන එක අදාළ නැහැ පින්වතුනි ඒකට. මහා පුරුෂ කියලා කියන්නේ මානසිකත්වය. ඒකයි ඔබට එදා කිව්වේ පින්වතුනි. ඔය මහා පුරුෂ කියන தත්ත්වය අදිස්ථාන කරන්න පින්වතුනි පුරුෂ කියන தත්ත්වය අදිස්ථාන කරන්න බෑ. පුරුෂ කියන්නේ මහා නීච தත්ත්වයක් නේ. ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? මෙතන කේතියන අය ඉන්නව නේද? නේ? මේ කේන්තියන අය කොහොමද කියන්නේ මම මහා පුරුෂයෙක් කියලා කියන්නේ එපා මම පුරුෂයෙක් කියලා කියන්නේ. එතකොට හරි. ඉතින් එතකොට කාන්තාවෝ පුරුෂයෙක් දිහා බල්ල ඉවර වෙලා. දඩාවත යන පුරුෂයෙක් ඉන්නවා, මිනි මරා ගන්න පුරුෂයෙක් ඉන්නවා. තිරිසන් සත්තු වගේ තත්ත්වයට වැඩිච්ච පුරුෂයෙක් ඉන්නවා, කාමයෙන් හෝ ද්වේෂයෙන්. ඒ දිහා බලබලා මේ ඉන්න කාන්තාව අදිස්ථාන කරනවද මහා පිනක් කරලා මටත් පිරිමියෙක් වෙන්න ලැබෙන්න කියලා? අත උස්සන්න බලන්න. මටත් පිරිමියෙක් වෙන්න ඕනේ කියලා අත උස්සන්න. භාග්‍යවතුන් වහන්සේ දිහා බලලා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණිය දිහා බලලා සාරිපුත්‍රයන් වහන්සේ දිහා බලලා ඔන්න අදිස්ථාන තියනවා නම් තියන්න මක් වෙන්න කියලාද මහා පුරුෂයෙක් වෙන්න ලැබෙන්න කියලා. ඒ කියන්නේ රාග දේශ මොහ සහ මුලින්ම දුරු කරපු විත රාගී විත දෝෂී විත මොහි මහා මුනිවරයෙක් වෙන්න ලැබෙන්න කියලා අදිස්ථානයක් කරන. අන්න ඒක තමයි පින්වදින අදිස්ථානයක් කරනවා නම් කරන්න තියෙන්නේ. මේ අනිත්‍යව තේරුමක් නැතිද?